රයිට් ළමයි එතකොට මම අද උගන්වන්න යන්නේ like to කියන පාඩම. කැමති කියන වාක්‍ය රටාවන් කොහොමද ගොඩනගන්නේ කියන එක. මම කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්නට, ඔවුන් කැමති මේ රට සංවර්ධනය කරන්නට, ඔයා කැමති පිටරට යන්නට, මම කැමති වෛද්‍යවරයෙක් වන්නට, ඔයා කැමති මේ පන්තියට යනාදී වාක්‍ය රටා කොහොමද ගොඩනගන්නේ කියන එක. හරිද? එතකොට මේ like පිළිබඳ කතා කිරීමේදී ඔබ මතකයේ තබා තීරිය මෙච්චරයි. කතෘ දාලා like කියලා දාලා to දාන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් හෝ be ක්‍රියාවක් තියෙදි විතරයි. නැත්තම් එහෙම to දානවද? නැහැ. ප්‍රධාන ක්‍රියාපදයක් හෝ be ක්‍රියාවක් තියෙනවනේ. be වල තේරුම මොනවා කියන්නේනේ? හරිද? මම කැමති වෛද්‍යවරයෙක් වන්නට. එතකොට be ක්‍රියාවක් තියෙනවා. මම කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්නට. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ක්‍රියාපදයක් තියෙනවා. එතකොට විතරයි ළමයි to දාන්නේ. නැත්තම් එහෙම to දානවද? නැහැ. මම කැමති මේ පන්තියට. එතකොට ප්‍රධාන ක්‍රියාපදයකුත් නැහැ, be ක්‍රියාවකුත් නැහැ. එතකොට to එහෙම දාන්න එපා. පැහැදිලිද? එතකොට වාක්‍ය රටාව ගොඩනගන්නේ කොහොමද? කතෘගෙන් පටන් ගන්න මෙන්න ලියලා තියෙනවා. I we they you එක do, she he එක does. ඔවුන් කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්නට. එතකොට කොහොමද ඉංග්‍රීසි ලියන්නේ? They like to learn English. ඔවුන් කැමති නෑ ඉංග්‍රීසි ඉගෙන ගන්නට. එතකොට they don't like to learn English. Do not category form, don't contracted form. ඔවුන් කැමතිද ඉංග්‍රීසි ඉගෙන ගන්නට. එතකොට do they like to learn English? ඔවුන් කැමති නැද්ද ඉංග්‍රීසි ඉගෙන ගන්නට? එතකොට don't they like to learn English? පැහැදිලිද? right. ඊගාවට අපි කැමති ඔයාට උදව් කරන්නට. එතකොට we like to help you. අපි කැමති නෑ ඔයාට උදව් කරන්න. එතකොට we don't like to help you. අපි කැමතිද ඔයාට උදව් කරන්න? එතකොට do we like to help you? අපි කැමති නැද්ද ඔයාට උදව් කරන්නට? එතකොට don't we like to help you? right. ඊගාවට මේ to omit කරනවා නම් omit කියන්නේ අයින් කරනවා නම් අපිට මෙතෙන්ට gerund එක උනත් දාන්න පුළුවන්. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නට කැමති කිව්වොත් I like to learn English නේ. මම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කැමතියි. එතකොට කොහොමද ඉංග්‍රීසි ලියන්නේ? I like to අයින් කරනවා. right. මේක omit කරනවා. මේක gerund එක දානවා. learn English කියවොත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවානේ. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කියන්නේ learn in English gerund එක. එතකොට I like learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කැමති නෑ. එතකොට I don't like learning English. to අයින් කරොත්. හරි? මම කැමතිද ඉංග්‍රීසි ඉගෙන ගැනීමට? එතකොට do I like learning English? මම කැමති නැද්ද ඉංග්‍රීසි ඉගෙන ගැනීමට? එතකොට don't I like learning English? පැහැදිලිද? right. එහෙනම් ඊගාව lesson එක අපි කරනවා to be සහ noun එකක් දාලා කොහමද වාක්‍ය රටාව ගොඩනගන්නේ කියලා. right. එහෙනම් අපිත්